ගෙනල්ලා තියෙන අලුත්ම ඉඩේ ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ඕගලන්ට කිසිම ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එකක් නැතුව තමන්ට කියලා වෙබ්සයිට් එකක් හදාගන්න ඉතින් වැඩි කතා ඕනේ අපි යම් වීඩියෝ ගන්න කලින් කියලා තියෙනවා මොකද channel subscribe කරලා මේ වීඩියෝ කොහොමද like කරලා තව යාළුවෝ බලන්න share කරන්න ඉන්ස්තාව මගේ description එකේ දාලා තියෙනවා මගේ වෙබ්සයිට් එකේ link එක ඒකට ගිහිල්ලා ඕගලන් යාළුවන්ට පුළුවන් තරම් share කරන්න මේ අවුරුද්දේ මට subscribe 100 ගහන්න team friends ඕගලන්ට මේකට කරන්න තියෙන්නේ මුලින්ම ඕගලන් Chrome app එක open කරගන්න කලින් මෙතන ඕගොල්ලෝ සර්ච් කරගන්න ඕන sites of google.com කියලා. ඊට පස්සේ ඕගොල්ලෝ එන result එකේ මෙන්න මෙතන උඩ dot තුන උඩ ක්ලික් කරලා desktop site කියන එක දාගන්න. මොකද නැතුව මේක කරන්න බෑ. ඕගොල්ලෝ PC එකකින් කරනවා නම් මේ විදිහට එන්නේ කෙලිම මෙන්න මේ page එකට තමයි ඕගොල්ලන්ව කෙලිම එන්නේ. ඉතින් මෙන්න මෙතන ඕගොල්ලෝ කලින් මේ වගේ එකක් හදලා නැත්නම් මෙන්න මෙතන තියෙනවා blank site කියලා. ඉතින් මෙන්න මේක ටච් කරන්න. මේක ටච් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ page එකකට refresh වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් page එකක් හදන්න. මම මෙතන page එකක් හදනවා. ඔයගලන්ට පේන demo එකක් විදියට. මෙන්න මෙතන ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ site එකේ name වගේ දේවල් add කරන්න. ඉතින් මේ විදියට name title එකක් add කරන්න පුළුවන්. මම මෙතන name එක විදිහට දානවා html කියලා දානවා නේ ඕකේ අපි දාමුකෝ නිකන් ඕකේ දෙනෙත් කියලා මම දානවා දෙනෙත් කියලා මේ විදිහට දෙනෙත් කියලා දැම්මම පස්සේ ඔයගලන්ට මේ විදිහට ඔයගලන්ට පේනවා මේක මම මේව logo add කරන්න පුළුවන් title වගේ දේවල් add කරන්න පුළුවන් ඔයගොල්ලෝ YouTube channel එකක් කරනවා නම් මෙතන YouTube icon එකට ගිහලා ඔයගොල්ලෝ videos add කරන්න පුළුවන් ඉතින් ඊට පස්සේ ඔයා මෙන්න මෙතන තියෙන publish කියන බටන් එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාගේ web address එක කියලා ඉතින් ඔයා මෙන්න මේ නමම තියෙනවා නම් තියන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට web මේක save කරගන්න. ඉතින් ආයෙ publish කරනවා. දැන් අපි publish කරන විදිය තමයි මම කලින් කියලා දුන්නේ. ඒ වගේ publish කරාම මෙන්න මේ වගේ page එකට තමයි ආයෙත් ඉතින් ඔයා මෙතන back වෙන්න. back වුණාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා මොකක් ඔයගලන්ට පේනවා දැන් මෙතන තියෙනවා link එක. දැන් මේ link එක ඔයා copy කරගන්න. මේ link එක ඔයා copy කරගන්න. මේක තමයි ඔයාගේ website එකට යන link එක. දැන් මේක සාමාන්‍යයෙන් rule 10ක් විතර දිගයි. rule 10 නෙමෙයි rule 4 5ක් දිගයි. ඒකින්ද ඔයා මෙතන search කරගන්න ඕන URL shortener කියලා free කියලා search කරගන්න ඕන. ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ web page එනවා. ඔයා මෙන්න මෙතන මෙන්න මේ URL shortener link.me කියලා තියෙන එක ටච් කරන්න. ඔයාලට කැමති එකක් මෙතනින් තෝරගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන ඕගොල්ලන්ගේ URL එක paste කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන එනවා shorten my URL කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඒක මෙතනින් ලබා ගන්න. මෙන්න මේ විදිහට shorten කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ link එකක් එනවා මේ පොඩි link එකක්. ඉතින් මේක copy කරලා ඔයාලට පුළුවන් මේක search කරලා බලන්න වැඩද කියලා. ඉතින් මම දැන් මේක search කරලා බලන්න මේක වැඩද කියලා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේක වැඩ ගන්න ඔයාගේ page එකට ඇවිල්ලා තින්නේ. බලන්න දැන් මම මෙතන දෙනෙත් name site name එකට දෙනෙත් කියලා දාපු site එක තමයි මේ ඇවිල්ලා තින්නේ. ඉතින් මගේ site එකේ link එක පල්ලෙහා දාලා තිනවා. ඒකට join වෙන්න. ඉතින් මේ වීඩියෝ හැමෝටම share කරන්න. ඉතින් හැමදාම වගේ කියන්න ඕන මේ වීඩියෝ කොට ස්පොන්සර් කරන්නේ අස්සර කියන YouTube channel එකේ. ඒකට ගිහලා ඒකට report ගාලා පුළුවන් තරම් මේ channel එක කඩාවට්ටන්න හදන්න එපා. ඒක subscribe කරන්න.